ගාලු කොටුව සැලකෙන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය උපරිමෙන් දිනාගත් ස්ථානයක් ලෙසයි. කෙසේ වෙතත් වර්තමානයේ මතුව ඇති විවිධ ගැටලු හේතුවෙන් ඒ සංචාරක කර්මාන්තයටද බලපෑම් එල්ල වී තිබෙනවා. දකුණු පළාතේ අගනගරයේ ලෙස හැඳින්වෙන ගාල්ල අතීතයේ සිටම සුන්දරත්වයෙන් පරිපූර්ණ නගරයක් ලෙසයි සැලකෙන්නේ. ගොඩබිමින් මුහුදින් දුම්රියෙන් මෙන්ම ගුවනින් පැමිණීමට හැකියාව පවතින ගාල්ල ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථාන රාශියකින් සමන්විත වනවා. 16 වන සියවසේ පෘතුගීසින් ඉදිකර පසුව ලන්දේසීන් හා බ්‍රිතාන්‍යයන් විසින් වැඩි දියුණු කළ ගාල්ල කොටුව ඒ අතර මූලිකයි. වර්තමානයේදී ගාලු කොටුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනීය නැරඹුම් ස්ථානවලින් එකක් ලෙස සැලකෙන්නේ. කොටුවේ ඉදිකර ඇති පැරණි දොරටුව, ප්‍රධාන දොරටුව, පැරණි ඔරලෝසු කණුව, බෙරට පළමු ප්‍රදීපාකාරය, ඕලන්ද රෙපරමාතු දේවස්ථානය, සුධර්මාලය විහාරය, මීරාන් ජුම්මා පල්ලිය සහ පැරණි කාලතුවක්කුද ප්‍රධාන නැරඹුම් ස්ථාන ලෙස සැලකිය හැකි. ගාලු කොටුවේ ප්‍රධාන දොරටුවට ළඟා විය හැකි වන්නේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති සමනල ක්‍රීඩාංගණයට යන මාර්ගය ඔස්සේ. ගාල්ල බස් නැවතුමේ ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ළඟවෙන්ම පෞද්ගලික බස් රථ මෙම මාර්ගය භාවිත කිරීම ගාලුකොටුව ප්‍රධාන දොරටුව ආශ්‍රිත කොටුබැම්ම ඉදිරිපිට නතර කර තැබීම හේතුවෙන් එහි සුන්දරත්වය නැරඹීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. සංචාරකයන්ට දුරස්ථ ඡායාරූප ගැනීමටද නොහැකි ආකාරයෙන් බස් රථ නතර කර තිබීමද ගැටලුකාරී තත්ත්වයක්. ගාලුකොටුව දර්ශනීය වීමට බාධා පැමිණෙන කිසිදු ස්ථීර ඉදිකිරීමකට අවසර නොදෙන නීතියක්ද පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ ගාලුකොටුවේ සුන්දරත්වය නිදහසේ විඳ ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව සැලසීම සියලු දෙනාගේ වගකීමක් ලෙසටයි පෙන්වා දිය හැකි වන්නේ.